ඔයාලා හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා යාළුවනේ. ඉතින් මන් අද කියන්න යන්නේ thumbnail එකේ තිබ්බ විදිහටම GSM කියලා කියන්නේ මොකකටද? ඒක කොහොමද අපේ සාමාන්‍ය ජීවිතයට බලපාන්නේ කියලා. ඉතින් ඔයාලා අලුතෙන් පොතක් A4 papers ගන්නකොට ඒ වාය GSM 60යි GSM 100යි වගේ එක අගයන් ගහලා තියෙනවා. ඔයාලා ඕන තරම් දැකලා ඇති. ඒ වුණාට ඔයාලා කවදා හරි හිතලා තියනවද මේ GSM කියන එකේ තේරුම මොකක්ද කියලා? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන්මයි. එහෙනම් අපි වැඩි කතා බහ නැතුව වීඩියෝ එකට යමු. ඉතින් මේ GSM කියන එකේ තේරුම තමයි grams per square meter කියන එක. ඒ කියන්නේ කඩ්ඩාසි වර්ග මීටරයක ස්කන්ධයක් ග්‍රාම්ස් වලින් කොච්චර ප්‍රමාණයක් වෙනවද කියන එක. කියන්නේ මෙහෙමයි 60 GSM කියන්නේ ඒ කඩදාසියෙන් වර්ග මීටරයක් ග්‍රෑම්ස් 60ක් බරයි කියන එක. ඉතින් මේ GSM අගය ඉහළ යාමත් සමග කඩදාසියේ ඝනකම ශක්තිමත් බව ඉහළ යනවා. එහෙනම් යාළුවනේ දැන් අපි බලමු GSM 35න් අරඹලා GSM 450 දක්වා ඒ මොන කඩදාසියද? මොනවටද අපි ඒවා යූස් කරන්න කියලා බොහොම සිම්පල් විදිහට. අංක 1 35 55 GSM transparent කඩදාසි. light weight එකේ කඩදාසි කියන්නේ 35 55 GSM අතර කඩදාසි. මේවා ඉතා තුනි. ඒ වගේම බෙහෙවින් පෙනෙන transparent type එක. මේ range එක පොදුවේ යෙදෙන්නේ tracing papers newspaper වලට. artistsලා designs trace කරන්න ඒ කියන්නේ පිටපත් කරගන්න යූස් කරන්නේ transparent කඩදාසි නිසා මේක වැඩිම වශයෙන්ේ භාවිතා කරනවා. newspaper එක බරින් අඩු වෙන්න ඕන නිසා වගේම නමන්න easy අඩු පිරිවැයක් වැයවන නිසා මේ GSM range එක perfect. අංක 2 GSM 60 90. මේ GSM range එක කියන්නේ අපිට එදිනෙදා හමු වන normal notebooks, exercise books, sketch pads category එක. සිසුන්ට office work වලට මේක සුපිරි. ඒ තද තීන්ත ගොඩක් දාපු වෙලාවට bleed through වෙන්න පුළුවන්. ඒ කියන්නේ තීන්ත කඩදාසිය පුරා ගල ගිහිල්ලා පිටුව විනාශ වෙන්න වුණත් පුළුවන්. අංක 3 GSM 90 ඉතින් ගෙදර තියෙන A4 printer papers ගොඩක් 90 GSM category එකේ. letters, assignments, documents print කරන්න මේ කඩදාසි වර්ගය වැඩි වශයෙන් භාවිතා කරනවා. ප්‍රීමියම් ලුක් එකක් ඕන නම් මේ රේන්ජ් එකේ 6 සයිස් එක CA GSM වගේ ලස්සන print finish එකක් දෙනවා. GSM 120 140. poster print කරන්න අත්පත්‍රිකා හදන්න භාවිතා කරන GSM රේන්ජ් එක තමයි 120 140 ප්‍රමාණය. මේක තරමක් තදයි. ඒ වගේම ඉරීලා යන එකත් අඩුයි. ඒත් තරමක් හැන්ඩල් කරන්න ලේසි. බිස්නස් අත්පත්‍රිකා ප්‍රමෝෂන් වගේ දේවල් ගොඩක් මේ GSM එකෙන් තමයි කරන්නේ. අංක 5 GSM 210 300. මේ රේන්ජ් එකෙන් එන කඩදාසි තදයි වගේම අතිශය ශක්තිමත් magazine covers උසස් තත්ත්වයේ ප්‍රචාර පත්‍රිකා සහ water color paper ද මේ GSM රේන්ජ් එකේ. water color artistලා විශේෂයෙන් මේක අනුමත කරනවා හැඩය විකෘති නොවීමේ නිසා වගේම ජලය සමග ගැලපෙන හැකියාව වැඩි නිසා. මේ රේන්ජ් එක softness එකත් durability එකත් අතර හොඳ සමානුපාතිකයි. අංක 6 GSM 350 450. ඉතින් මේ 350 450 GSM කියන්නේ heavy duty cardboard range එකේ. ලොකු thickness එකක් වගේම ඒකට සරිලන බරකුත් මේවාට තියෙනවා. business cards, wedding invitations, greeting cards හැමදේම මේ රේන්ජ් එකෙන්. premium feel එක, durability එක, තද බව හොඳට තියෙන GSM රේන්ජ් එකක්. luxury packaging වගේ දේවල් වලටත් මේ වර්ගය භාවිත කරනවා. ඔදයි යාළුවනේ. දැන් ඔයාලට GSM එක කියන්නේ මොකක්ද කියලා හරියටම දැනගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක useful නම් like එකක් දාලා comment එකක් දාලාම යන්න. මේ වගේ simple knowledge videos තව ගොඩක් ඕන නම් මාව subscribe කරලා ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක share කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.